සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ස්නෙක්ස් කවි YouTube නාලිකාවේ එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම අද අපි විශේෂ වීඩියෝ එකක් කරන්න හිතුවා. උඩු විස කාණ්ඩයේ ඉන්න සර්පයෝ දෙන්නෙක්ගේ විස අරගෙන ඒ විස මේ සුදිරේ එකතු කරලා වෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මාර්ගයෙන් පැහැදිලි කරන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. අපි ප්‍රධාන වශයෙන්ම මේකට ගන්න ඕන රුධිර සාම්පලයක් කිසියම් පුද්ගලයෙක්ගේ රුධිර සාම්පලයක් තමයි මේකට අපිට ඕන. අපි මුලින්ම ඒ රුධිර සාම්පලය අරගෙන එතනින් එහාට වීඩියෝ එක කරන විදිය බලමු. මේක තදගෙන අපි මේ වෙනකොට රුධිර සාම්පලය අරගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ සර්පයෝ දෙන්නගේ විස සාම්පල් දෙකක් ගන්න. අපි බලමු මෙතනින් එහාට සර්පයෝ දෙන්නගේ විස ගන්න කොහොමද. මුලින්ම කියන්න ඕන මේ දේවල් කිසිම දෙයක් ඔයගොල්ලෝ අත්දා බලන්න යන්න එපා. මොකද අපි මේ දේවල් කරන්නේ ගොඩාක් ඉගෙනගෙන ගොඩාක් මේ ගැන දැනුවත් එක්ක තමයි අපි මේ ගැන කරන්නේ. ඔයගොල්ලෝ ඒ හින්දා මේ වගේ කිසිම දෙයක් අත්දා බලන්න යන්න එපා කියලා ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. අපි බලමු මෙතනින් එහාට සර්පයෝගේ විස ලබා ගන්නේ කොහොමද කියලා. හරි මේ ඉන්නේ උග්‍රවිස තිත් පොළඟේ පුල්ලි රටාවෙන් ඔයගලන්ට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් තිත් පොළඟාව. අපි මෙයාගෙන් විස සාම්පලයක් ගමු. අපි බලමු කොහොමද ඒ විස සාම්පලය ගන්න කියලා. අපේ වීඩියෝ බලන ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මේ දේවල් කරන්නේ අවම පහසුකම් යටතේ. අපිට මේ වෙලාව හොයාගන්න පුළුවන් දේවල් එකතු කරගෙන තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඒක ඔයගොල්ලන්ට මතක් කරනවා මුලින්ම. හරි මේ තියෙන්නේ අපි තිත් පොළොංගෙන් ලබාගත්ත විස. ඔයගලන්ට පේනවා ඇති ලා කහ පාට ටූරන්නකින් වාජනයේ විස තියෙනවා. හරි අපි මේ සිරින්ජරේට ඒ තිත් පොළොංගෙන් විස ටික ගමු. මෙන්න මේ ආකාරයට අපි ඒ විස ටික සිරින්ජරේ තුරට ලබා ගන්න ඕන. හරි මේ තියෙන්නේ අපි සිරින්ජරේ තුරට ගත්ත තිත් පොළොංගේ විස.
හරි මේ ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න උග්‍රවිස නාගයා. මෙයා සාමාන්‍යයෙන් අඩි 5ක් වගේ වැඩිණු සතෙක්. අපි මෙයාගෙන් විස ලබා ගන්න කොහොමද කියලා බලමු. හරි මේ තියෙන්නේ අපි නාගයාගෙන් ලබාගත් විස සාම්පලය. ඔයගලන්ට පේන ඇති ලාකා පාට වූ වර්ණයකින්ම ඒ විස ටිකත් වාදනය යට තියෙනවා. හරි අපි මේ සිරින්ජරේ භාවිතා කරලා මේ විස සාම්පලය සිරින්ජරේ තුලට ගන්න ඕන. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි මේ තියෙන්නේ අපි සිරින්ජරේ තුලට ගත්ත නාගයාගේ විස සාම්පලය. හරි මේ තියෙන්නේ අපි නාගයාගේ විසයි රුධිරයයි එකතු කරලා ඒ පරීක්ෂණ සිදු කරන්න ගත්ත භාජනය. අපි ඒක හදලා තියෙන්නේ. හරි මේ තියෙන්නේ අපේ රුධිරය සහ තිත්පොළඟගේ විස එකතු කරලා පරීක්ෂණය සිදු කරන්න ගත්ත භාජනය. හරි මේ තියෙන අපි සිරින්ජරේ තුලට ගත්ත නාගයාගේ විස සාම්පලය. හරි මේ තියෙන්නේ අපි සිරින්ජරයකට ලබා ගත්ත තිත්පොළඟේ විස සාම්පලය. හරි මේ ඔයගලන්ට පේන්නේ අපි ලබාගත්ත මිනිස් රුධිර සාම්පලය. අපි ඒක මේ විදිහට කොටස් දෙකකට භාජන දෙකට වෙන වෙනම දාගන්න ඕන. හරි අපි මේකට තමයි තිත්පොළඟේ විස එකතු කරන්නේ. ඒ වගේම මේකට තමයි අපි නාගයාගේ විස එකතු කරන්නේ. හරි මේ තිත්පොළඟේ විස අපි රුධිර සාම්පලයට එකතු කරමු.
අපි විස සහ රුධිරය මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න ඕන. හරි, අපි මේ තියෙන නාගයාගේ විස රුධිරය සාම්පලට එකතු කරගමු. මෙන්න මේ විදිහට. හරි, අපි ඒකත් එකතු කරගත්තා. දැන් කලින් වගේම අපි මේ සාම්පල දෙකත් මිශ්‍ර කරගන්න ඕනේ. හරි, අපි දැන් පැයකට පස්සේ බලමු මෙතනින් යාට මේ සාම්පල දෙකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හරි, දැන් හරියටම පැය ගිහිලා තින්නේ අපි රුධිර සාම්පල දෙකට තිත් පොළොංගගේ විසයි නාගයාගේ විසයි එකතු කරලා හරියටම පැය ගිහිලා තින්නේ. දැන් අපි බලමු මේ දෙකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හරි, අපි දැන් මුලින්ම බලමු මිනිස් රුධිරයට තිත් පොළොංගගේ විස කවලම් වෙච්ච රුධිරයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. තිත් පොළොංගෙක්ගේ ප්‍රධාන විසදූලකයක තමයි හිමෝටොක්සින්. ඒක බලපාන්න අපේ රුධිර සංසරණ පද්ධතියට. තිත් පොළොංගගේ විස එකතු වෙච්ච රුධිරය බලන්න කැටි ගහිලා තියෙනවා. හොඳට අපිට බලා ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය රුධිරය තියෙනවා කියන මේ ඔයගොල්ලන්ට හොඳට මේ වෙනස පැහැදිලිවම පේනවා ඇති. මේ රුධිරය කැටි ගහිලා තියෙනවා. හොඳට අපිට බලා ගන්න පුළුවන් ඒක. වර්ණයත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විසට වෙලා තියෙන තිත් පොළොංගගේ විසට මේ අපේ රුධිරයට වෙලා තියෙන මේ රුධිරය කැට ගැසීම තමයි වෙන්නේ. ඕකෙන් අපිට වෙන හානිය තමයි අපේ රුධිර සංසරණ පද්ධතියේ හෘද වස්තුවට පිරිසිදු රුධිරය ගමනාගමනය අඩාල වෙනවා. මේ කැටි ගහිලා අපේ රුධිර නාලවල මේ කැටි ඉර වුණාම ඒකෙන් තමයි මේ අපිට ජීවිත හානියක් වුණත් වෙන්න පුළුවන්. අපිට හැබැයි ප්‍රතිකාරය කරගත්තොත් අපිට ඒක මේ සුව කරගන්න පුළුවන්. අපි හරි දැන් මෙහෙමම බලමු මිනිස් රුධිරයට නාගයෙක්ගේ විස කාලම් වෙච්ච මේ රුධිරයට වෙලා තියෙන්නේ මොකද්ද කියලා වෙනස. ඔයගොල්ලන්ට මෙහෙම තියෙද්දිම වෙනස බලා ගන්න පුළුවන්. බලන්න මේකේ පාට ගොඩාක් තද කළු පාටක් තමයි පේන්න තියෙන්නේ. නාගයාගේ විස මේ නියුරෝටොක්සින් කියන විස කාණ්ඩයට තමයි නාගයා අයිති වෙන්නේ. නියුරෝටොක්සින් විස බලපාන්නේ මිනිස්සෙක්ගේ ස්නායු පද්ධතියට. බලන්න අපි බලමු දැන් මේකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේකේ ප්‍රධානයෙන්ම අපිට මේ පේන වෙනස තමයි වර්ණය වෙනස් වෙලා තියෙන එක. ගොඩාක් තද කළු පහයකට තමයි මේ වර්ණය හැදිලා තියෙන්නේ මේ ලේවල. මේකෙත් පොඩි කැට ගැසීමක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ දෙක ගත්තට පස්සේ නම් කරලා බලනකොට අපිට හොඳට මේ පේනවා මේකේ වර්ණ දෙක පැහැදිලිම වෙනසක් බලා ගන්න පුළුවන්. මේ තිත් පොළොංගගේ විස කවලම් වෙච්ච රුධිරය තියෙන්නේ මේ නාගයාගේ මේ විස කවලම් වෙච්ච රුධිරය. ස්නෙක්ස් කවි YouTube නාලිකාවෙන් අදගෙන ආපු වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා මිනිස් රුධිරයට තිත් පොළොංගගේ විස හා නාගයාගේ විස එකතු වුණාට පස්සේ වෙන වෙනස. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති නාගයෙක්ගේ විස එකතු වුණාට පස්සේ තවත් විදියක්, පොළොංගිකගේ විස එකතු වුණාට පස්සේ තවත් විදියක්. මොකද නාගයා ඉලිපිඩේ කුලයට අයත් නියුටොක්සින් විස දූලකය තමයි යාගේ ප්‍රධාන විස දූලකය. තිත් පොළොංගා වයිප්‍රඩේ කුලයට අයත් හිමෝටොක්සින් තමයි යාගේ ප්‍රධාන විස දූලකය. දැන් ওই දෙක එතකොට දෙකක්නේ. ඒක ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි.
දැන් මම මේ කරපු වීඩියෝ එකේ තියෙන කිසිම දෙයක් ඔයගොල්ලෝ ගෙදරදී අත්හදා බලන්න යන්න එපා. කිසිම දැනුමක් හෝ පළපුරුද්දක් නැතුව. මොකද අපි මේ දේවල් කරන්නේ කාලයක් තිස්සේ ඉගෙනගෙන කාලයක් තිස්සේ මේවා ගැන හොයලා බලලා තමයි අපි මේවා කරන්නේ. ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව කිසිම දෙයක් මේවා කරන්න යන්න එපා. ඒක ඔයගොල්ලන්ගේ ආදරෙන් ඉල්ලනවා. මං හිතන්නේ ඔයගොල්ලන්ට දල අදහසක් තියෙනවා ඇති දැන් මිනිස් රුධිරයට සර්ප විස එකතු වුණාට පස්සේ වෙන්නේ මොකක්ද කියන එක ගැන. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ වීඩියෝකින් තවත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.